හරි මේ කතාවේ ඉන්නේ බොබ්. එයාට තියෙන්නේ නිතරම සෙනග පිරෙන කෝපි කඩයක්. ඉතින් එයා හැමදේම පිළිවෙලකට තියාගන්න ගොඩක් උත්සාහ කරනවා. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනවා. එයා හැම විස්තරයක්ම සටහන් කරන්නේ එකම එක ලොකු පොතක. ඉතින් දැන් ඒක ලොකු අවුල් ජාලයක් වෙලා. මින් බලන්න එයාගේ ලෙජර් පොතේ එක පේලියක්. ඉඩ ඉතිරි කරගන්න ඕන නිසා වෙන්න ඇති බොබ් කරලා තියෙන හැම දෙයක්ම එකම කොටුවක ඔබලා තියෙන එක. බලන්නකෝ පාරිභෝගිකයාගේ නම, ෆෝන් නම්බර එක, එයා ගත්ත බඩු වර්ග 3 විතරක් නෙවෙයි අය කැමීගේ පෞද්ගලික විස්තර පවා ඔක්කොම එකට දාලා. හොඳයි මෙහිම වැඩ කරද්දි ප්‍රශ්නෙන එක අහන්නත් දෙයක්ද? හිතන්නකෝ පාරිභෝගිකයෙක් අපි කියමු ඇලිස් කියලා. එයාගේ ෆෝන් නම්බර එක වෙනස් කළා කියලා. දැන් මොකද වෙන්නේ? බොබ්ට සිද්ධ වෙනව එයාගේ අර ලුක්කු පොතේ පිටු පෙරලා ඇලිස්ගේ නම තියෙන හැම තැනක්ම හොයන්න. හිතන්නකෝ එක තැනක් හරි මගහැරුණොත් එච්චරයි. එයාගේ වාර්තා ඔක්කොම එකිනෙකට පරස්පරයි සම්පූර්ණයෙන්ම අවුල්. හරි. ප්‍රශ්නේ එතනින් ඉවර වෙන්නෙත් නෑ. තත්ත්වය ඊටත් වඩා දරුණු වෙනව හිතන්නකෝ සේවකයෙක් අයින් වුණොත්. දැන් බොබ්ට ඕන වෙනව ඩේව් කියන සේවකයාව ලිස්ට් එකෙන් අයින් කරන්න. එයා ඒ පේලියම අයින් කරපු ගමන් මොකද වෙන්නේ? අර එකට දාලා තිබ්බ නිසා ඇලිස්ගේ ඕඩර් එකත් ඒ පිටිපස්සෙම මැකිලා යනවා. බලන්නකෝ මේකේ තියෙන තර්කයේ අවුල. මේ වගේ දත්ත කොහොමද අපි විශ්වාස කරන්නේ? ඉතින් මේ අවුලෙන් ගොඩ එන්න නම් බොබ්ට සිද්ධ වෙනවා අර එක ලොකු ලයිස්තුවක් කියන අදහස සම්පූර්ණයෙන්ම අතාරින්න. ඒ වෙනුවට මේක පොඩි හසිරවීමට ලේසි බුද්ධිමත් කැලි වලට කඩන්න ඕන. අපි බලමු පළවෙනි නීතිය. හරිම සරල දෙයක්. දැන් අපි ටිකක් තාක්ෂණික පැත්තට ගියොත් වෘත්තීය දත්ත කබඩාවවලදී මේකට කියනවා පරමාණු කතාව. එහෙම නැත්නම් ඇටොමිසිටි කියලා. මේකෙන් කියන්නේ හරිව සරල දෙයක්. ඒ කියන්නේ එක කොටුවක තියෙන දෙයක් ඊට වඩා පොඩි අර්ථවත් කැලි වලට කඩන්න බැරි වෙන්න ඕන. අර ලැටේ දෙකයි මෆින් එකයි කියලා එකට දාපු එකම බලන්නකෝ. බොබ්ට ඕන වුණොත් මෆින් විකුණුම් විතරක් හොයන්න පරිගණකයට ඒක කරන්න බෑ. මොකද මෆින් කියන දේ ලැටේ එක්ක පැටලෙලා තියෙන්නේ. පරිගණකේ අතරම් වෙනවා. ඉතින් විසඳුම හරිම සරලයි. හැම අයිටම් එකටම එයාටම කියලා වෙනම පේලියක් දෙන එක. බලන්න දැන් ලැටේකට වෙනම තැනක්, අනිත් ලැටේකට තව තැනක්. මෆින් එකටත් වෙනමම තැනක්. දැන් කඩේ කළමනාකරණය කරන එක කොච්චර ලේසිද? බොබ්ට පුළුවන් කිසිම වැරදීමක් නැතුව බඩු තොග ගණන් කරන්න, විකුණුම් වර්ග කරන්න, ඕනම දෙයක් හරිම ලේසියෙන් හොයාගන්න. හරි. හැබැයි ඉතින් එක ප්‍රශ්නයක් විසඳුවම මෙන්න තව අලුත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් බලන්නකෝ බොබ්ට සිද්ධ වෙලා තියෙනවා ඇලිස්ගේ නමයි ෆෝන් නම්බර එකයි එකම ඕඩර් එකට 3 පාරක් ලියන්න. දත්ත හොයාගන්න ලේසි වුණා තමයි ඒත් එකම දේ මේ විදියට නැවත ටයිප් කරන්න එකේ තේරුමක් තේනවද? හොඳයි. මේ නිමක් නැති ටයිප් කිරීම නවත්තන්න තමයි අපි අපේ දෙවෙනි නීතියට යන්නේ. ඒ තමයි හැම තොරතුරක්ම ඒකටම අදාළ නිවැරදිම තැන තියෙනවද කියලා තහවුරු කරගන්න එක. මේ වැඩේට අපි මුලින්ම හැම පේලියකටම අනන්‍ය හඳුනුම්පතක් අපි එකට කියමු ID එකක් කියලා ඒක දෙනවා. දැන් බලන්න ඇලිස්ගේ ෆෝන් නම්බර එක තියෙන්නේ එයා ගත්ත මෆින් එක තියෙන පේලියේ පොඩ්ඩක් හිතන්න. ඒ ෆෝන් නම්බර එකෙන් විස්තර වෙන්නේ මෆින් එක ගැනද? නෑනේ. ඒකෙන් විස්තර වෙන්නේ ඇලිස් ගැන. ඒ කියන්නේ මේවා සම්පූර්ණයෙන්ම වෙනස් විෂයන් දෙකක්. ඒවා එකම ලයිස්තුවක තියෙන්න බෑ. ඉතින් අපි කරන දේ තමයි මේ ලයිස්තුව දෙකට කඩන එක. හරිම සරලයි. ඇලිස්ගේ පෞද්ගලික විස්තර ටික දානවා පාරිභෝගික ලයිස්තුවකට, ODගේ විස්තර ටික ඇනුවම් ලයිස්තුවේ තියෙනවා. ඊට පස්සේ මේ ලයිස්තු දෙක සම්බන්ධ කරන්න අපි සරල පාරිභෝගික ID එකක් පාවිච්චි කරනවා. දැන් බලන්න වෙනස. හැම ඕඩර් එකක් ගානෙම ඇලිස්ගේ නමයි නම්බර එකයි ලියලිය ඉන්නව වෙනකොට බොබ් දැන් ලියන්නේ යාගේ ID එක විතරයි. ඒක හරියට මේ ලයිස්තු දෙක යා කරන පොඩි ඩිජිටල් පාලමක් වගේ. මේකේ තියෙන ලොකුම වාසිය තමයි දැන් ඇලිස්ගේ විස්තර තියෙන එකම එක තැනක විතරයි. හිතන්න යාගේ ලිපිණය වෙනස් වුණා කියලා. බොබ්ට කරන්න තියෙන්නේ එක තැන විතරක් වෙනස් කරන එක. එච්චරයි. එයාගේ පාරණ ඕඩියෝ ඔක්කොම අලුත් විස්තර වලට ඉබේටම සම්බන්ධ වෙනවා. නියමයි නේද? හරි. අපි දැන් එනවා තුන්වෙනි සහ අවසාන නීතියට. මේකෙන් අපි කරන්න යන්නේ වෙනත් තොරතුරු ඇතුලේ සැඟවිලා තියෙන කිසිසේත්ම අදාළ නැති කරුණු හොයලා අයින් කරන එක. බොබ්ගේ ඕඩර් ලයිස්තුව දිහා ආයෙත් හොඳට බලන්න. පේනවද? එයා තාමත් හැම ඕඩර් එකක් ගානම අය කෙමි ඩේව් සහ ඩේව්ගේ පෞද්ගලික ෆෝන් නම්බර එක ලියනවා. මෙන්න තව තාර්කික වැරද්දක්. ඩේව්ගේ ෆෝන් නම්බර එක අයිති ඩේව්ට මිසක් කෝපි ඕඩර් එකට නෙවෙයිනේ. ඩේව්ගේ විස්තර විකුණුම් වාර්තාවක තියෙන්නේ කිසිම සම්බන්ධයක් නැතෝ. ඉතින් මොකද වෙන්නේ? අර කලින් තිබ්බ පුනරාවර්තනය වීමේ ප්‍රශ්නෙම ආයෙත් මතුවෙනවා. ඉතින් මේක හදන්නේ තර කලින් විදිහටමයි අපි ඩේව්ගේ විස්තරත් එළියට අරගෙන ඒකටම වෙනුණු සේවක ලයිස්තුවක් හදනවා. හැබැයි ඒ විකිණීම කලේ කවුද කියලා දැනගන්න ඕනේ නිසා අපි ඕඩර් එකේ පොඩි සේවක ID එකක් විතරක් ඉතුරු කරනවා.
ඇත්තටම මේ සම්පූර්ණ තර්කයම එකට එකතු කරලා හරි ලස්සනට මතක තියාගන්න පුරුවන් කියමනක් තියෙනවා. ඒ තමයි ලයිස්තුවක තියෙන හැම කරුණක්ම ඒ ID එක ගැනම වෙන්න ඕන, සම්පූර්ණ ID එක ගැනම වෙන්න ඕන, ඒ වගේම ID එක හැර වෙන කිසිම දෙයක් ගැන වෙන්න බෑ. හොඳයි. ඔන්න ඔය අධියරට ආවම තමයි අපි කියන්නේ අපේ දත්ත සම්පූර්ණයෙන්ම පිරිසිදුයි කියලා. මොකද දැන් හැම තොරතුරකටම තියෙන්නේ එකම එක. නිවැරදි තැනක් විතරයි. බලන්නකෝ දැන්. බොබ්ගේ අර අවුල් පොත දැන් කොහෙවත් නැහැ. ඒ වෙනුවට එකිනෙකට සම්බන්ධ හරිම පිළිවෙල ලයිස්තු 3ක් තියෙනවා. දැන් පාරිභෝගිකයෙක්ගේ ෆෝන් නම්බර එකක් වෙනස් වුණත්, සේවකයෙක් මාරු වුණත් බොබ්ට වෙනස් කරන්න තියෙන්නේ එකම එක තැනක් විතරයි. පේලි 100 ගාණක් අතරේ අතරමං වෙන්න ඕනේ නැහැ. ඒ වගේම වැදගත්ම දේ වැරදීමකින්වත් පාරිභෝගිකයෙකුගේ විස්තර නැති වෙයි කියන බය දැනු යාට නැහැ. හැබැයි මේ කතාව බොබ්ගේ කෝපි කඩේට විතරක් සීමා වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරන ෆෝන් එකේ තියෙන පොඩි ඇප් එකක ඉඳන් ලෝකේ තියෙන දැවැන්තම දත්ත ගබඩා දක්වා වාර්තා බිලියන ගණනක් එකම අවුල් ජාලයක් නොවි පිළිවෙලකට තියාගන්නේ අන්නේ උර තර්කය පාවිච්චි කරලා තමයි. ඉතින් ඊළඟ වතාවේ යම්කිසි ව්‍යාපෘතියක් වැඩක් සංවිධානය කරද්දී බොබ්ගේ කෝපි කඩේ කතාව මතක් කරගන්න එකව දේ දෙපාරක් ටයිප් කරන්න සිද්ධ වුණොත් පොඩ්ඩක් නවතලා මෙහෙම හිතන්න. මම මේ දාන තොරතුර තියෙන්න ඕනේ අත්තටම මෙතනද? ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ ලොකු වෙනසක් ඇති කරයි.